අපි අද පේපර් ක්ලාස් එකේ තුන්වෙනි සතියත් එක්ක තමයි එකතු වෙන්නේ. එතකොට මාත් එක්ක සම්බන්ධ වෙන්නේ දෙවෙනි වතාව. එතකොට කලින් එක විසුරු සර් වලට කරන්න නැති. එතකොට මේ තියෙන්නේ තුන්වෙනි සතියේ අපේ පේපර් ඩිස්කෂන් එක. හරි. right. අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්نين ඔයාලට කියන ළමයි වෙලෙන්දෙක් අඹතොගයක් රුපියල් 20ට අඹගෙඩි 3 බැගින් මිලදී ගත්තේය. ඔහු අඹගෙඩියක් රුපියල් 10 බැගින් විකුණවලු. අඹ වලින් ලැබූ ලාභ ප්‍රතිශතය හොයන්න. හරි. මේ ගාන බැලුව බැලමට පේනවා ලේසි ගාණක් කියලා. හරිද? මේ ගාන බැලුව බැලමට ලේසි ගාණක් කියලා පේනවා. හැබැයි ම්, හරි. කියන්නේ මේ පොඩි ප්‍රශ්නයක්. හරි. මේක බැලුව බැලමට පේනවා ළමයි ඔයාලට ලේසි ගාණක් කියලා. හැබැයි මේ ගාන පොඩ්ඩක් විතර වෙනස්. හරිද? ලේසි ගාණක් තමයි. ඒ වුණාට චුට්ටක් වෙනස් විදිහේ ගාණක්. ඒතකොට කියන්නේ මොකද්ද? වෙලෙන්දෙක් අඹ ගොඩක දැන් මෙතන එක අඹ ගෙඩියක මිල හොයන්න ගියපහම වැඩේ අමාරුයි වැඩේ. හරිද? 23න් බෙදෙන්නේ නැහැ. හරි. එයා කියන්නේ අඹ 20ක් රුපියල් sorry අඹ 3ක් රුපියල් 20කට ගත්තලු. අඹ 3ක් රුපියල් 20කට අරගත්තලු. ඊට පස්සේ අඹ ගෙඩියක් රුපියල් 10 බැගින් විකුණනවලු. අඹ එකක් රුපියල් 10 බැගින් විකුණනවලු. එතකොට අපි මෙතන මේ කතාව ලේසිම ක්‍රමේ තමයි අපි මේක අඹ 3ක පෝෂන් එකක් විදිහට කතා කරන්නේ. ඒකට අඹ ගෙඩි 3ක ගොඩක් විදිහට කතා කරන්නේ. හරි. හරි. එහෙනම් මං එක අඹයක් රුපියල් 10 නම් අඹ ගෙඩි 3ක් රුපියල් 30යි. හරිද? එහෙනම් මං ලාභ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙම ෆෝමැට් එකක් එන්නේ. ප්‍රතිශතයක් හොයනවා නම් මෙතෙන්ට එන්නේ 100නේ. එතකොට මෙතෙන්ට එන්නේ අදාළ කතාවේ මෙතෙන්ට එන්නේ ඒ අදාළ කෙනාට වියදම් වෙච්ච ගාන උඩට දාන්නේ ලාභය. හරිද? ඒතකොට මෙයාට වියදම් වෙලා තියෙන කීයද? රුපියල් අඹගෙඩි 3ක් සඳහා 20ක්. අපි අඹගෙඩි 3ක් සලකලා තමයි ගාන හදන්නේ. අඹගෙඩි 3ක් සඳහා 20ක් හම් වෙනවා. එතකොට අඹගෙඩි 3ක් සඳහා ලාභය රුපියල් 10යි. හරි? අඹගෙඩි 3ක් සඳහා අන්තිමට හම්බෙන්නේ රුපියල් 30යි, ලාභය රුපියල් 10යි. මේ 20කට ගත්ත අඹ ටිකක් විකුණන්නේ රුපියල් 30කට. ඒක නිසා අඹගෙඩි 3න්ම ලැබුණු ලාභය රුපියල් 10යි. හරි? එතකොට උඩ බින්දුව වලට යට බින්දුව කපන්න පුළුවන්. කැපුවම එනවා 100ට 50යි කියලා ලාභය. හරි. ඕක තමයි අපේ උත්තරය. හරි. අපි ඊළඟ ගාන කියමු. සමචතුරස්‍රාකාර මල් පාත්තියක වර්ගඵලය 17කි. එහි පැත්තක දිග හොයන්න. හරි. සමචතුරස්‍රාකාර මල් පාත්තියක් නම් අපිට මේ වර්ගඵලය කියන්නේ sorry පැත්තක දිග කියන්නේ වර්ගඵලයේ වර්ගමූලයනේ. හරි. මොකද දිග වැඩි කිරීම පළ සමානයිනේ. දිග 5යි නම් පස්තරක් 5 25යි. එහෙම තමයි වර්ගඵලය හොයන්නේ සමචතුරස්‍රාකාර ඉදම. එහෙනම් පැත්තක දිග හොයන්න අපිට 17 වර්ගමූලය හොයන්න කියලා එයාලා කෙලින්ම කියනවා. හරිද? එතකොට සාධාරණ ක්‍රමයට කියන්නේ. එතකොට දශම ස්ථාන දෙකකට හොයන්න කියන නිසා මම 17.2යි. කොහොමනේ අපි ලියන්නේ? 17.2යි කියලා ලියන්නේ. ඒක ලියවිලා. අපේ පළවෙනි පියවර මොකක්ද තියෙන්නේ මේ වගේ ගණන් වල? 17ට කියන්නේ මෙතන ඉඳන් ඉලක්කම් දෙකක් සලකනවා. 17ට ළඟම කියන්නේ පළවෙනි එකට වර්ගමූලයක් නැති නිසා නේ. 17ට ළඟම මේ එයාට අඩු වර්ග මේ පූර්ණ වර්ගයේ කීයද කියලා බලන්න. ඉතින් අපි ගත්තොත් එහෙම දෙවරක් 2 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16යි. එතකොට 16 තමයි ළඟම පූර්ණ වර්ගය වෙන්නේ. පූර්ණ වර්ගය කියන්නේ ඔය 5 වරක් 5 25යි. එතකොට 25 කියන්නේ පූර්ණ වර්ගය. හරි? ඒක තමයි පූර්ණ වර්ගය කියන්නේ. එතකොට 14 ළඟම පූර්ණ වර්ගය 16නේ. 16 වර්ගමූලෙ මෙතන දානවා. කියන්නේ 16 වර්ගමූලෙ 4යි. එහෙනම් මෙතෙන්ට දාන එක හැම මෙතෙන්ටත් ලියනවා. ඒ කියන්නේ අපේ ක්‍රමය. හරි. ඉතින් 4 වරක් 4 16 කියලා ලියලා අඩු කරලා මේ බිංදු දෙක පල්ලෙහාට අරන් ලියනවා. හරි. මේක පල්ලෙහාට ගන්න මේකෙන්ද දැන්. හරි. ඒකල්ලා මෙතන ලියපු එක දෙකෙන් ගුණ කරලා මෙතන ලියමු. 4 වරක් 2 8යි. දැන් මෙතෙන්ට හිස් තැනක් එනවා. මෙතන බිංදු දෙකයි. මේ බිංදු දෙක දෙක තමයි පල්ලෙහාට ගන්න. හරි. එතකොට දැන් මේ දශම තිතෙන් එහා පැත්තේ බිංදු දෙක ගත්තා. එහෙනම් දශම තිතෙන් මෙතෙන්ට තියන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි බලන්නේ මෙතෙන්ට ඉලක්කමක් දාලා එයා එයාගෙම ගුණ කරලා බලන්න. එතකොට අපි 81 එක මෙතන දාලා එකෙන් ගුණ කරලා බලනවා. 1 වරක් 81 81. එතකොට දෙක දාලා බැලුවොත් එහෙම 82 දෙකෙන්. මේක තමයි 164. එතකොට ළමයි මේක 100ට වඩා වැඩිනේ. එහෙනම් 100ට වඩා අඩු එකක් එන්න මෙතෙන්ට එක තමයි ගැලපෙන්නේ. එහෙනම් මෙතෙන්ට ඒකම දාන්න.
8 වරක් 1 81 වරක් 1 81යි. අඩු කරපුවාම උත්තරේ 19යි. හරිද? ඊට පස්සේ තව දශම ස්ථානයකට ඉල්ලන නිසා අපි සිද්ධ වෙනවා තව බිංදු දෙකක් ගන්න. මම තව බිංදු දෙකක් ගන්න. තව බිංදු දෙකක් ගත්තා මමයි. දැන් මෙතන තියෙන ඉලක්කම මේ දෙකෙන් ගුණ කරලා මෙතන ලියන්න. හරි? දශම මතක කරලා. වර 400 8යි 2යි 30 තැනක් එනවා. දැන් ආයෙත් අර පරණ වැඩිම කරනවා. මෙතෙන් ඉලක්කමක් දැම්ම ගුණ කරලා බැලුවා. හරිද? එතකොට ළමයි මෙතෙන්ට එක දාලා බැලුවොත් 821 එකෙන් ගුණ ගන්න තියෙන්නේ 821 ම තමයි. හරිද? අපි දෙකක් දාලා බලමු. 822 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 1644. හරිද? 3 දැම්මොත් එහෙම අනිවාර්යෙන් දැන් නම් 1644 ඩිෆරන්ස් එක මෙතන 800 ගානක් විතර වගේ තියෙනවනේ. හරිද? එහෙනම් අනිවාර්යෙන් මේ 3 දැම්මොත් එහෙම 1900 පයින්. එහෙනම් මෙතෙන්ට අදාළ උත්තරේ ළඟම එක තමයි 1644. ඒ කියන්නේ මෙතන හරියන්නේ 2. එහෙනම් 2 දැන්. 2. හරි. ඊට පස්සේ අර විදිහටම ගුණ කරලා බලනවා. 1644යි. අඩු කරපුවහම මොකක් ආවත් කරන්නේ මේ මොකද අපි දශම ස්ථාන දෙකට උත්තරේ හොයලා ඉවරයි. ඒකට උත්තරේ එන්නේ 17 වර්ගමූල එනවා. 1.4.1.2 කියලා. හරි. මේක ගොඩක් වෙලාවට ළමයිට දැන් අමතකත් වෙලා ඇති. හරි. right. මේක එතකන් ලියාගන්න. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගාන තියෙන ප්‍රස්තාර ගානක් ළමයි 9 පන්තියේ දැනුමින් තමයි මේක හදන්න වෙන්නේ අපිට. නෑ 9 නෙවෙයි 10 දැන්. රූපේ දැක්වෙන AB හා CD. මම මේකේ මේ පොඩි කරෙක්ෂන් එකක් ගෲප් එකට දැම්ම කරෙක්ෂන් එකක් නෙවෙයි ඔය මේ ප්‍රස්තාරේ දානකොට ප්‍රස්තාරේ A අකුර වැදිලා නැහැ. එතකොට B කෙලවර තියෙන එකේ කෙලවර තමයි A අකුර තියෙන්නේ. හරිද? ඒක මම නිවැරදි කිරීම දාලා තියෙන්නේ. AB සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය හොයන්න කියනවා. හරිද? එතකොට AB සරල රේඛාවේ එයාලා සමීකරණයක් දීලා තියෙනවා නේ. එතකොට ළමයි AB සරල රේඛාවේ සමීකරණෙම දීලා තියෙනවා. AB ගේ සමීකරණය කියලා කියන්නේ 2x ධන 4. 2x ධන 4. ඒ කියන්නේ මේක y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාර. අනුක්‍රමණය කියන්නේ මේ m ද අන්තක්ඛණ්ඩය කියන්නේ මෙයා. එහෙනම් අනුක්‍රමණය ඇවිල්ලා ඍණ 2x නේ දියතු. අනුක්‍රමණය ඇවිල්ලා ඍණ 2යි අන්තක්ඛණ්ඩය ඇවිල්ලා 4. ඒක තමයි උත්තරේ පළවෙනි එකට. දෙවෙනි එක CD සරල රේඛාවේ අනුක්‍රමණය. මෙයා m කියලා අංකණය කරලා තියෙනවා. CD සරල රේඛාවේ අනුක්‍රමණය m dash. ඒ විදිහටම ගන්න පුළුවන්. එයා y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි භාගයයි x නේ. කියන්නේ y සමානයි mx ආකාර ප්‍රස්ථාරයක්. එයාලම දීලා තියෙනවා මෙයා ගැන කොහොම m dash කියලා. එහෙනම් m dash ගේ උත්තරය ඇවිල්ලා එයා ඉන්න තැන ලියලා තියෙන භාගෙනේ. එහෙනම් භාගය. හරි. ඊට පස්සේ m dash සමාන ඍණ 1 බව පෙන්වන්න. එහෙනම් තුන්වෙනි එකෙන් කියලා කියන්නේ m dash සමානයි ඍණ 1 බවනේ. එහෙනම් m වෙනුවට ඍණ 2 ආදේශ කරනවා. m කියන්නේ ඍණ 2යි. m dash කියන්නේ භාගය ආදේශ කරනවා. එතකොට එනවා මෙහෙම කැපිලා ගිහලා ධනයි ඍණයි ඍණ වෙලා නේ. මෙතන ධන ඍණ ධනයි ඍණ ගුණ කරද්දි ඍණ 1. ඔන්න මේ උත්තරේ තාම. හරි. p ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කියනවා. ළමයි. දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම සරල රේඛා දෙක තියෙනවා. මෙයාගේ සමීකරණේ y සමානයි ඍණ 2x ධන 4. මෙයාගේ සමීකරණේ y සමානයි භාගයයි x. හරි. ඒතකොට මේක ප්‍රස්තාර පාඩම ගන්නද්දී අපි සෑහෙන්න මීටරලා විස්තර කරනවා. දැන් මෙතන පේපර් ක්ලාස් එක මෙච්චර විස්තර කරන්න අමාරුයිනේ. ඒක නිසා මම කරන්න ඕන දේ විතරක් කියන්නම්. දැන් මේකේ සරලව කිව්වොත් එහෙම මේ මෙයාගේ ඛණ්ඩාංක කියන්නේ ළමයි මේ පොයින්ට් එකේ ඛණ්ඩාංක. මේ පොයින්ට් එකේ විශේෂ ලක්ෂණය මොකද්ද? මේ පොයින්ට් එකේ ඛණ්ඩාංක xy නම් මෙයාගේ විශේෂ ලක්ෂණය මොකද්ද? මේ පොයින්ට් එක මේ ප්‍රස්ථාරය උඩත් ඉන්නවා මේ ප්‍රස්ථාරය උඩත් ඉන්නවා. එහෙනම් මේ xy ගේ අගයන් මේ සමීකරණයටත් වළංගු වෙන්න ඕනේ මේ සමීකරණයටත් වළංගු වෙන්න ඕනේ. හරි. හරි. එහෙනම් මම කරන්න වැඩේ මේ සමීකරණ දෙක සමගාමී විදිහට විසඳපුවාම y සමානයි භාගයයි x
හා y සමානයි ඍණ 2x ධන 4. මේ දෙක සමගාමී විදිහට විසඳපුවාම අපිට ඡේදන ලක්ෂ දෙකේ ඛණ්ඩාංක හම්බ වෙනවා. ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හම්බ වෙනවා. හරි. right. එතකොට මම කරන්නේ මොකද්ද? මේක සමගාමී විසඳන්න යනකොට අපිට ලේසියෙන්ම ගන්න බෑ. මේ y කියාගේ භාගය x කියලා කෙලින්ම දීලා තියෙනවා. හරි. එතකොට මට මේක සරල කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ එක කියන එක සරල කරගන්න පුළුවන් මේ භාග අයින් කරවමු වාතයක්. මේ භාගේ දෙකේ ඉලක්ක මෙහෙට රැස් කරනවා. එතකොට 2y සමානයි x කියලා එනවා. මම මේක එක ඩෑෂ් කියලා ගන්නවා. හරි. එහෙනම් x වලගේ 2y රු. එහෙනම් x ඉන්න ඕන තැනකට 2y දාන්න බෑ. එහෙනම් මම අංක 2 සමීකරණයට ආදේශ කරනවා. x සමානයි 2y කියලා. එහෙනම් y ඉන්නවා. එතන ඍණ 2 ගුණ කිරීම මේ සමීකරණය y විතර y ඉන්න ඍණ 2කින් ගන්න දෙන්න. x ඉන්න තැනට 2y දාන්න. ධන 4. ධනයි ඍණයි ඍණ දෙවරක් 4 දෙවරක් 2 4y ධන 4 සමානයි y. දැන් මම මේක y හොයන්න මේක මෙහෙට ගෙනියන. එතකොට y ධන 4y වෙනවා. ඍණයි මෙහෙටදී ධනයි වෙනවනේ. 4. එතකොට y එකතු කරපුවාම 5y y සම 5y සමානයි 4. එහෙනම් මම y හොයන්න දෙපැත්තම බෙදනවා 5. y සමානයි 4 බෙදීම 5. ඔන්න ඔය විදියට එනවා. හරි සුළු කිරීම වැරද්දක් වුණෙත් නෑ. හරි. භාගයක් තමයි එන්නේ. y සමානයි 4 බෙදීම 5 කියලා එනවා. එහෙනම් මට කෙලින්ම x කියන එක හොයන්න පුළුවන් මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එකේ. x කියන්නේ 2y ටුනේ. එහෙනම් y සමානයි 4 බෙදීම 5යි නම් x කියලා කියන්නේ 2y නේ. එහෙනම් 2 ගුණ කිරීම 4 බෙදීම 5. හොඳ ගානක්. 4 වල 2 8 බෙදීම 5. ඔන්න තමයි උත්තරේ. එතකොට අපිට මේ p ලක්ෂයේ ඛණ්ඩාංක එනවා 8 බෙදීම 5යි 4 බෙදීම 5යි. ඔන්න ඔකයි අවසාන උත්තරය. right. හරි අඩුපාඩු හදාගන්න. අපි යන් ඊළඟ කොටසට. ඊළඟට කියනවා AB රේඛාවට සමාන්තරව යන අන්තක්ඛණ්ඩයේ ඍණ දෙකක් වන සරල රේඛාවේ සමීකරණය. හරි. අපි ප්‍රස්ථාර පාඩමේ ඉගෙන ගත්ත තවත් දෙයක් තමයි දැන් ඔයාලට මේ ගොඩාක් තීරි මතක් වෙනවා. මේවා ගොඩාක් වෙලාවට මම හිතනවා ඔයාලට අමතක ඇති කියලා. මොකද මේවා එකපාරක් කතා කරපුවම ආයෙ කතා කරන්නේ නැහැ. හරි. හරි. මොකද්ද කියන්නේ? AB සරල රේඛාවට සමාන්තරව යන අන්තක්ඛණ්ඩේ මෙච්චරක් ඉච්ච. AB සරල රේඛාව කියන්නේ මෙයානේ. මෙයාට සමාන්තරව යන මොන සරල රේඛාවකද? සමාන්තරයි කියන්නේ යාළුවනේ. ඒක AB සමාන්තරව යන ඕනම සරල රේඛාවක අනිත් කෙනෙක් වෙන්නේ. අන්තක්ඛණ්ඩය ඍණ දෙකක් වෙන්නේ. අන්තක්ඛණ්ඩයත් ඍණ දෙකයි. p ඍණ දෙකයි. එහෙනම් අපි ෂුවර් එකටම දන්නවා මේකට සමාන්තර වෙනවා නම් අනිවාර්යෙන් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එහෙනම් m වල ගයක් දීලා c වල ගයක් දීලා නම් අපිට සමීකරණ කෙලින්ම හොයන්න. m වෙනුවට ඍණ දෙක දානවා ඍණ 2x c වෙනුවට ඍණ දෙක දානවා. ඕක එකයි උත්තරේ. හරි. right. ඒකට මේ ප්‍රශ්නයත් ඒ විදිහට නිමා වෙනවා. අපි යමු තුන්වෙනි කොටසට. තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. ඒකේ සාධක සොයන්නලු 2x වර්ගය ඍණ 5x ඍණ 12. දෙකයි x වර්ගය ඍණ 5x ඍණ 12. දැන් මේ වගේ එක වර්ගමූලයේ sorry මේ වගේ එක සාධක හොයන්න කිව්වම අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙයාගෙන් ගුණ කරනවා. එතකොට ගුණ කරපුවම මොකක්ද එන්නේ? දෙවරක් 12 ඍණ 24යි. මේකෙදි ළමයි පොඩ්ඩක් අපි මේක ඇනලයිස් කරමු. එතකොට අපිට ඉස්සරහට ගාන හදාගන්න යන්න ලේසි. දැන් මේක මේ විදිහට හිතන්න බැරි ළමයි ඇති ගොඩක් වෙලාවට. මම නම් ක්ලාස් එකේ උගන්වද්දි මේවා මේ විදිහට ළමයිට පුරුදු කරනවා. දැන් මේක පුරුදු නැති අය ඉන්නවා නම් සාමාන්‍ය විදිහට ගාන හදන් යන්න ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙම හදන්න පුරුදු වුණොත් ඔයාලට වරදින්නේ නෑ. හරි. හරි. එතකොට බලන්න. අපේ ක්‍රමය තියෙන්නේ ಗುಣ කරලා ඍණ 24 හදන්න. ඍණ 24 ಗುಣ කරලා හදන්නත් එකතු කරලා අඩු කරලා ඍණ 5 හදන්නත් උනේ. කියන්නේ මේකේ ක්‍රමයේ තියෙන ළමයි මේ මැද පදේ 4 දෙකකට කඩලා පද 4ක් හදාගෙන සාධක හොයන එකන්නේ මේ ක්‍රමයේ තියෙන්නේ. හරිද? එහෙනම් ಗುಣ කරපුවාම ඍණ
24ක් ඇවිල්ලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සාධක දෙකේ ලකුණු ගැන මොකද කියන්න තියෙන්නේ? ಗುಣ කරපුවාම ඍණ එනවා කියන්නේ ධනයි ඍණයි දෙකෙන්ම තියෙන්නේ. දැන් මේ 3 වරක් 5. 3 වරක් 5 15යිනේ උත්තරේ. දැන් ධන 3යි ධන 5යි ගත්තොත් ධන 15යි. ඍණ 3යි ඍණ 5යි ගත්තොත් ඍණයි ඍණයි ධන වෙලා ඒත් ධන 15යි. ලකුණු මාරුනොත් එහෙම ධනයි ඍණයි ඍණ වෙලා එනවා. හරි. එහෙනම් අපි දන්නවා ෂුවර් එක තමයි. මෙතන තියෙන ඍණ ගාණක් කියන්නේ අනිවාර්යෙන් සාධක දෙක වර්ග දෙකෙන් ඉන්ද්‍රිය ධනත් මෙයක් වෙන්නේ. හරි. අපි එක දෙයක් හොයාගත්තා. ඊට පස්සේ අපිට ඉතින් තියෙන ප්‍රශ්නේ සාධක දෙකක් හොයාගත්තම කවුද ධන කවුද ඍණ කියන එක. ඒක මෙයා දිහා බලලා කරන්න පුළුවන්. දැන් 24 හැදෙන ක්‍රම ගත්තොත් එහෙම 12 වරක් 2 ඉන්නවා. 6 වරක් 4 ඉන්නවා. එතකොට ඒකෙන් 5 හදාගන්න එකතු කරලා අඩු කරලා පුළුවන් එකම ක්‍රමය තමයි 8 වරක් 3. 8න් 3ක් අඩු කරපුවාම එනවා. හරි. එතකොට ළමයි කවුද ඍණ වෙන්නේ දැන් මෙතනින්? මෙතනින් කෙනෙක් ඍණ වෙන්න කෙනෙක් ධන වෙන්න. එතකොට ඍණ වෙන්නේ අනිවාර්යෙන් ලොකු එකනා වෙන්න. මොකද මෙතන ඉතුරු වෙලා තින්නේ ඍණ උත්තරයක්. එහෙනම් ඍණ 8යි ධන 3යි එක ළඟ තිබ්බොත් තමයි මේ දෙන්න සුළු වෙලා ඍණ 5 ඉන්නේ උත්තරේ. එහෙනම් සාධක දෙක වෙන්නේ. සාධක දෙක නෙමෙයි. එතකොට මේක අර දෙකට කඩන පාඩ දෙක වෙන්නේ ඍණ 8යි ධන 3යි. එහෙනම් 2x වර්ගය ඍණ 8යි x ධන 3යි x ඍණ 12. හරි. එතකොට මෙතනින් මට පුළුවන් 2x පොදුර ගන්න. හරි. 2x පොදුර ගත්තම දෙක මෙතෙන්ට ගියා x මෙතෙන්ට ගියා. එතකොට x කෙනෙක් යනවා. ධන ඍණ මේවා බෙදන්නේ ගත්තම 1යි ධන ඍණයි කිව්වේ. මේක බෙදද්දි 8 දෙකෙන් බෙදපුවාම 4යි x මෙතෙන්ට ගිහිල්ලා. දැන් මෙතනින් මම ගන්න ධන 3. එතකොට x දිනවා ධන ඍණ ඍණ වල ඍණ 4ක් වෙනවා. හරි. x ඍණ 4 ආයෙ පොදුර ගන්න. දැන් මේ මෙතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා. එහෙනම් 2x ධන 3. හරි. ඕක තමයි සාධක වෙන්නේ. හරි. right. ඊළඟ කියනවා විජේ ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා. හරි. මේක ලියා ගන්න. හරි අපි ඊළඟ කොටසට යමු. ඊළඟ එක කියන්නේ හතර වතාවක් x ධන 4 වර්ගය 2x වර්ගය ඍණ 32යි. ඊට පස්සේ අපි උඩින් කරපු ප්‍රකාශනය. මේ ප්‍රකාශනය සහ ඒ වගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ. කියන්නේ 4යි x ධන 4 වර්ගය. ඊට පස්සේ 2x වර්ගය ඍණ 5x ඍණ 12. ඊළඟට 2x වර්ගය ඍණ 32. දැන් මේ වගේ එක කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වම මොකොත් හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ එක කුඩා පොදු ගුණාකාරය හොයන්න කලින් හැම එකම සාධක හොයලා ඉන්න. හරිද? ඒතකොට මේකේ සාධක නම් අපි කලින් ගානේදී හෙව්වා. එතකොට අපි මෙයාගේ සාධක දන්නවා. එතකොට මෙයාගේ සාධකත් x ඍණ 4 2x ධන 3 කියලා දන්නවා. මෙයාගේ සාධක හොයන්න නම් මට සිද්ධ වෙනවා දෙකක් පොදුර ගන්න. එතකොට x වර්ගය මෙයා දෙකෙන් බෙදලා ඍණ 16 කියලා එනවා. එතකොට මේ ඉන්නේ වර්ග දෙක අතරේ. ඒ කියන්නේ 2යි x වර්ගය ඍණ 4 වර්ගය කියන එක තමයි මේ ඉන්නේ. හරිද? එහෙනම් 2යි x ඍණ 4 x ධන 4 කියලා සාධක කැඩෙනවා. හරිද? එතකොට අපි අවසාන ටික ගත්තොත් එහෙම මෙතනින් මැදින් එනවා x ඍණ 4යි 2x ධන 3යි. මෙතනින් එනවා 4 වතාව x ධන 4 වර්ගය. මෙන්න මේ වගේ ගණන් හදපුවහම තමයි ළමයි ඔයාලට හොඳට ගණන් පුළුවන් වෙන්නේ. දැන් අච්චුපතේ අභ්‍යාසවලම මෙච්චර නෑ. ඒකවල අනිවාර්යෙන් මේ වගේ පේපර්ස් වලට ලිව්වොත් විතරයි විභාගෙට සාමාන්‍ය ලකුණු අනුපන්නලා ගන්න පුළුවන්. නැත්තම් හරි අමාරුයි. හරි. දැන් මේ වගේ එකක් අහපුවාම නිකම්ම මේ වගේව හදලා නැති ළමයිට කරන්න බෑ. හරි. හරි. ඒතකොට මේ සාධක හොයද්දි ළමයි මේ සාධක නෙමෙයි කුඩා පොදු ගුණාකාරය හොයද්දි අපි පූර්ණ සංඛ්‍යා වෙනම සලකනවා. දැන් ඔක්කොම ඉස්සෙල්ලාම කරන සාධක කරන්න තියෙනවා සාධක කරලා ඉවර කරනවා. දැන් පූර්ණ සංඛ්‍යා ඔක්කොම සලකපුවම 4යි 2යි විතරයි ඉන්නේ. ඒකට අපි දන්නවා මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 4 කියලා. ඒක හොයන්න දන්නේ නැත්නම් 2යි 4යි ගන්නවා. දෙන්න දෙකෙන් බෙදන්න පුළුවන් ගානින් බෙදනවා. දෙකෙන් බෙදනවා. 1යි 2යි ආයෙ දෙකෙන් බෙදනවා. එක බෙදෙන්නේ නැහැ හැම ලියනවා. දෙක මේ දෙකෙන් බෙදුවා 1යි. අන්තිමට ඔක්කොම එක වෙනකම් බෙදලා පැත්තෙන් ඉන්ටි ගුණ කරනවා. දෙක 4යි. 4 කියලා. හරි. right. ඊළඟට මේ හැම ගෲප් එක මේක හරියට ළමයි අර මේ ඉන්නේ පන්තියක්. x ධන 4 කියන්නේ එක පන්තියක්. x ඍණ 4 කියන්නේ තව පන්තියක්. 2x ධන 3 කියන්නේ තව පන්තියක්. ඔන්න ඔයගේ පන්ති සෙට් එකකින් හැම පන්තියකින්ම එක්කෙනා ගානේ හදාගෙන දාගෙන
මොකක් හරි ටීම් එකක් හදනවා කියලා හිතමු වොලිබෝල් ටීම් එකක් වගේ. හරිද? එතකොට අපි දෙන්නේ අදාළ පන්තියේ ඉන්න දක්ෂම කෙනානේ. ඒ කියන්නේ x ධන 4 කියන එකෙන් දෙන්න පුළුවන් ලොකුම එකා දෙනවා. ඒකට x ධන 4 වර්ගය තමයි ලොකුම ඉන්නේ. දැන් මෙතන ගත්තම x ධන 4 විතරයි කියන්නේ. එහෙනම් මම x ධන 4ෙන් ලොකුම එකා ගන්නවා. x ධන 4 වර්ගය. එයත් එක්ක ಗುಣ වෙනවා. x ඍණ 4 කියන පන්තිය ගත්තොත් එහෙම මෙයා විතරයි ඉන්නේ ඊට වඩා ලොකුයි නේ. එහෙනම් x ඍණ 4 ගන්නවා. 2x ධන 3 හැම එකෙම ගන්න ඕනේ. 2x ධන 3 කියන එක මෙතන විතරයි ඉන්නේ. හරිද? මේ පන්ති එකලා මෙයා ඉන්නේ. එහෙනම් එයාව ගන්න වෙන කරන්න දෙයක් නැහැ නේ. හැම එකෙම එක්කෙනෙක් ගන්න වෙනවා. ඔන්න ඔක තමයි අවසාන අපේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. හරි. රයිට්. අඩු හදා ගන්න අපි යන් ඊළඟ ගන්න. හතරවෙනි ගාන කියන ළමයි රූපය දැක්වෙන්නේ දිග ඒකක 2x ධන 3 පළල ඒකක x ධන 3 වූ ABCD ත්‍රිජ්‍යාකාර තහඩුවක තහඩුවේ වර්ගඵලය සඳහා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සෙන්වනවා. ඒතකොට ත්‍රිජ්‍යාකාර තහඩුවක් නම් ආයි කතා කරන්න දෙයක් නැහැ. දිග ගුණ කිරීම පළල කියන එකෙන්ම වර්ගඵලය එන්නේ. හරිද? ඒකට අපේ මේකේ ඩිමෙන්ෂන් තියෙන මෙහෙම x ධන 3 2x ධන 3. ඒතකොට මේකේ දිග ගුණ කිරීම පළල කියන එකෙන් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. කියන්නේ 2x ධන 3 ගුණ කිරීම. x ධන මේවායි කප්පසාරණය කරන්න මෙයාගේ මේ වරහන ප්‍රකාශ කරනවා මෙයාගේ මේ වරහන 2x කියන x ධන 3 කියන එක ප්‍රකාශ කරන එක තමයි න්යායපත් x ධන 3 මිනිස්සු ගන්නවා. ඒකට මෙයාගේ විතර ගන්න දෙවරක් එක 2යි x වෙනම x වර්ගය. ධනයි ධනයි ධන දෙවරක් වෙන 5යි x කවුරුත් නැහැ x වෙන පුළුවන්. ධනයි ධනයි ධන තුන්වරක් ධනයි ධනයි ධන තුන්වරක්. තවදුරටත් මෙයා සුළු කරන්න ගත්තාම මේ x වර්ග පදනය කවුරුත් නැත් එක සුළු වෙනවා. මෙයා දෙන්න සුළු වෙනවා. 2x වර්ගය 6යි 3යි ඒක වගේ 3යි ධනයි එක තියෙනවා. හරිද? මේ අර ගුණ කරන කතාව නෙවෙයි ඈ. කරන්නේ විතර 6යි 3යි 9යි 1 වගේ නිය යසාන් පිටබල ප්‍රකාශනය වෙන්නේ. right. ඊළඟ එකට යන් දිග ඒකක x ධන එකක් හා පළල ඒකක එක බැගින් අඩු කළ විට තහඩුවේ සමචතුරස්‍රාකාර වන බව පෙන්වනවා. සමචතුරස්‍රාකාර වෙනවා කියන්නේ ළමයි මේක පැති දිගයි පළලයි සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයා කියන්නේ දිග ඒකක x ධන එකක් හා පළල ඒකක එකක් අඩු කරනවා. මම දිගෙන් x ධන එකක් අඩු කරනවා. ඒ කියන්නේ දිග කියන්නේ 2x ධන 3නේ කලින්. ඒකෙන් අඩු කරන්න x ධන එකයි. මම දැක්කද? ප්‍රකාශනයක් අඩු කරලා අනිවාර්යෙන් වරහම දාන්න ඕනේ. නැත්නම් x ඉදරනේ අඩු කරන්නේ නැහැ නේද? සතයි වරහන්. දැන් මෙයාත් එක්ක සුදු වෙන්නේ. මෙයා ධන දෙකකින් කරන මේක විතොත් එහෙම මොකද වෙන්නේ? මෙයාගේ මෙයා පැකිලා ගිහිල්ලා එක x වෙනස් කරනවා. දෙකෙන් එකක් තුනෙන් එකක් අඩු කරපුවාම ධන දෙක. ඒක නව පළල වෙන්නේ. නව දිග වෙන්නේ x ධන 2යි. පළල එකක එකක් අඩු කරනවා. ඒ කියන්නේ පළල කලින් x ධන 3 ඒකෙන් එකක් අඩු කරනවා ඒක. ඒ කියන්නේ මේකෙන් එකක් ගන්න x ධන 2. එක x ධන 2. එකම උත්තරේ එනවා කියන්නේ දිග පළල සමාන නම් සමචතුරස්‍රාකාරයක් වෙලා තියෙනවා. හරි. මම තමයි උත්තරේ හදාගන්නේ. ඊට කියනවා එහි වර්ගඵලයේ ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගයක් ලෙස ලියන්න. ඒ කියන්නේ මේකේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළලනේ. ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගයක් කියලා කියන්නේ x ධන 2 ධන 2 දිග වැඩි කිරීම පළල. ඕකනේ මෙයාගේ වර්ගඵලය. එතන මේක එකම එකන රිපීට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ x ධන 2 වර්ගය. මොහොම ලියන්න කියන්නේ. හරි. right. ඊට ඉවත් කළ කොටසේ වර්ගඵලය මේක බව පෙන්වන්න ඕනේ. හරි. ඒකට මම උත්තරේ මේකුවා කලින් ගානේ උත්තරේ ඕනේ. ඒකට කලින් ගානේ ආවේ අපිට උත්තරේ 2x ධන 3 x ධන 3 2x වර්ගය 6යි 9යි ධන 9. ඕකනේ. right. මේ තියෙන්නේ කලින් කොටස. මේකේ වර්ගඵලය 2x වර්ගය ධන 9x ධන 9. දැන් මම මෙයාගේ වර්ගඵලය හොයමු. එතකොට මෙයාගේ වර්ගඵලය හොයන්න ෂෝට් කට් එකක් අපිට කියලා දෙලා තියෙනවා. මොකද්ද? පළමු පදයේ වර්ගය, පද දෙකේ ගුණිතය දෙගුණය, දෙවෙනි පදයේ වර්ගය. පළමු පදයේ x ගේ වර්ගය x වර්ගය, පද දෙකේ ගුණිතය කියන්නේ
2x ඒකේ දෙගුණය කියන්නේ 4x. දෙවෙනි පදේ වර්ගය කියන්නේ ධන 2 වර්ගය 4. ඒතකොට මෙයාගේ වර්ගඵලය එනවා වර්ගය ධන 4x ධන 4. ඒතකොට ඉවත් කළ කොටසේ වර්ගඵලය හැන්නේ මෙයාගෙන් මෙයා අඩු කරනවා. 2x වර්ගය ධන 9x ධන 9න් අඩු කරනවා x වර්ගය ධන 4x ධන 4. તો ඉස්සලම් වරහන් ප්‍රසාරණය කළ මේකේ ලකුණු මාරු කරගෙන ඉන්නවා 2x වර්ගය ධන 9x ධන 9 ධන ඍණ x වර්ගය ඍණයි ධනයි ඍණ 4x ඍණ ධනයි ඍණ 4. හරි. දැන් මෙයාත් එක්ක සුළු වෙන්නේ මෙයා. ධන දෙකත් එක්ක ඍණ එක සුළු වුණාම මොකද වෙන්නේ? ධන 2x එක්ක ඍණ 1x සුළු වුණාම ධන දෙන්නෙක්ගෙන් ඍණ එක්කෙනෙක් අයින් කරපුවාම ධන x කෙනෙක් x වර්ගයක් ඉතුරුනවා. දැන් එතකොට මේක මම චූටි ළමයිට කියා දෙන ක්‍රමයට කියලා දෙන්නම්. දැන් මේ වගේ ಗುಣ කිරීමක් නෙවෙයි ළමයින්ට තියෙන්නේ. ಗುಣ කිරීමක් තියෙනකොට අපි ධනයි ධනයි ධන ඍණයි ඍණයි ධන අන්නේම තැඩ් එක පාවිච්චි කරනවා. දැන් මෙතන තියෙන නිකම්ම සුළු කිරීමන්නේ. එතකොට අපි ධනය පූසෝ කියලා හිතනවා. ඍණයි මීයෝ කියලා හිතනවා. එතකොට මෙතන පූසෝ දෙන්නයි මීයෝ එක්කෙනයි ඉන්නවා. එතකොට පූසෝ දෙන්නයි තනි මීයයි හිටපුවාම වෙන්නේ මොකද්ද? පූසා එක මීයක් අරන් ගිහිල්ලා පූසෝ දෙන්නයි එක පූසෙක් මීයක් අරන් ගිහලා දෙන්න ළමයි එක මීය ගන්න නැහැ සාමාන්‍යයෙන්. එක පූසෙක් මේ මීයව අරන් ගිහිල්ලා ඉතුරු වෙනවා එක පූසෙක්. හරිද? හරි. දැන් අපි මේ විදිහට මේක හිතමු. පූසෝ 9ක් ඉන්නවා මීයෝ 3ක් ඉන්නවා. එහෙනම් පූසෝ 9යි මීයෝ 3යි. සෝරි මීයෝ 4යි. එහෙනම් පූසෝ 4 දෙනෙක්ට මීයෝ 4ක් ඉන්නවා. එහෙනම් පූසෝ 4ක් මීයෝ 4 අයන් අයින් වෙනවා. ඊට පස්සේ ඊතර මෙතන ඉතුරු වෙනවා පූසෝ 5. ඒතර x කියන එකේ හැම වෙනව නිකන් නේ. දැන් හිතන්න. ඒතර මෙතන ඉන්නේ පූසෝ 9යි මීයෝ 4යි. ඒත් අර විදිහටම පූසෝ 5ක් ඉතුරු වෙනවා. එතකොට මෙන්න උත්තරය ආවා. මේකනේ අපිට බව පෙන්වන්න කියන්නේ. හරි. උත්තරය ආවා. ඊට පස්සේ කියනවා සමචතුරාස්‍රාකාර තහඩුවේ පැත්තක දිග ඒකක 102ක් නම් වර්ගඵලයේ ද්විපද ප්‍රකාශක වර්ග ආයතනයක් බාධිත සැන්පු. මෙයාගේ පැත්තක දිග. ඒ කියන්නේ x ධන 2නේ. x ධන 2 කියන්නේ 102යිලු. ඒ කියන්නේ මේක අපි x ට දෙකක් එකතු කරපුවාම මේ විදිහට හැදුවොත් එහෙම 100 එකතු කිරීම දෙක නෙමෙයි තියෙන්නේ නේ. x ධන 2. ඒ කියන්නේ 100 කියන්නේ x දෙකේ ඉලක්කමට එයා ඉන්නවා. හරි. එහෙනම් මේක වර්ග ආයතනයක් භාවිතයෙන් හොයන්න කියනවා කියන්නේ. මේ x ධන 2 වර්ගය කියන එක මේ 102 වර්ගය කියන එක 100 ධන 2 වර්ගය කියලා ලියාගෙන හදන්න කියලා කියනවා. එතකොට පළමු පදේ වර්ගය කියන්නේ 100 වර්ගය. ධන පද දෙකේ ගුණිතය දෙකනේ. පද දෙකේ ගුණිතය නම් 200යි 2 ගුණය 400යි. ධන දෙවෙනි පදේ වර්ගය 2 + 2 4. ওই විදිහට එනවා. එතකොට 100 වර්ගය වෙලා 10000යි 100 වර්ග කරන කෙනා 100ට තව බින්දුවක් දාන්න. 400යි ධන 4. ඒකට 10404යි නේ. 10404යි උත්තරේ. කොහොමද උත්තරේ? right. අපි ඊළඟ ගානට යමු. පස්වෙනි ගානේ කියනවා රූපය දැක්වෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 2ක් ආරු සමචතුරාස්‍රාකාර තහඩුවකින් රූපය දැක්වෙන ආකාරයට කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කරන ලදී. අඳුරපෑදී කිසි කොටසේ වර්ගඵලය අහන්න. මම රූපය අඳ ගන්නවා. මේ කොටස අඳුර කරලා තියෙනවා. දෙකක් කාර්ය වෙච්ච සමචතුරාස්‍රාකාර එකක් තියෙනවා. මේ ඔක්කොම දෙකක් කාර්ය නෙමෙයි. හරි ඊට පස්සේ කියන්නේ අඳුර කරලා කොටසේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර උත්තරයක් ලැබෙනවා. මේක නියමයි. මේක ඇවිල්ලා සූත්‍ර වලින් එන ගාණක් ඉලක්කම් සුළු කිරීමේ. එහෙනම් හරි ලේසි. හරි. හරි. එහෙනම් මට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල වෙන සූත්‍රය. පයි r වර්ගයෙන් 360න් තීටා. හරි. ඒකවල මේක සමචතුරාස්‍රයෙන් නම් මේ කේන්ද්‍රික කෝණයේ අංශක අනුවයි. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය.
හරි. එහෙනම් මට මෙයාගේ වර්ගඵලය ලියන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ලියන්න පුළුවන්. පයි r වෙනුවට දානවා දෙකක් ගන්න. එකක් r නේ. හරි. 360 ඊට කියන්නේ 360න් අංශක 90. ඒතර අපි දන්නවා 90 1යි 390 4යි. අපි දන්නවා කිරීම 4න් දාන්න පුළුවන්. ඊට පයි ගුණ කිරීම මේකේ වර්ගය කියන්නේ දෙකේ වර්ගය මේ දෙන්නම වර්ග වෙනවා. දෙකේ වර්ගය 4යි r වර්ගය r වර්ගය. ගුණ කිරීම 4න් 1යි. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා උත්තර එනවා පයි r වර්ගය කියලා. හරි. ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. අහන්නේ මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. හරි. පයිට අපි දැන්ම ආදේශ කරන්න තියෙනවා. පස්සේ ඒක ආදේශ කරන්න වෙනවා වගේ මට පේන විදිහට. හරි. දැන් අඳුරු කරපු කොටසේ වර්ගඵලය හරිය සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් අඩු කරනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට එනවා මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය ඇවිල්ලා මේ දෙන්නගේ ගුණිතයනේ. ඒ කියන්නේ 2r ගුණ කිරීම 2r ගේ ගුණිතය. ඒවරක් 2 4යි r කියන්නේ r වර්ගය. 4යි r වර්ගයෙන් අඩු කරන්න වෙනවා මෙන්න මේ පයි r වර්ගය කියන්නේ. හරි. ඒකට පයි කියන්නේ 22 බෙදීම 7යි. ඒක අපි ආදේශ කරනවා. හරි. මේක සුළු කරපුවාම මෙතන ලව 1 තියෙන්නේ මේ හරය 1 තියෙන්නේ 4ක් 4 28යි 28යි r වර්ගයේ අඩු කිරීම 22යි r වර්ගයේ බෙදීම 7 කියලා එනවා. අඩු කරපුවාම 6යි r වර්ගයේ බෙදීම 7 කියලා එනවා. මේක තමයි අපිට බව පෙන්වන්න තියෙන උත්තරේ. හරි. ඒ කියන්නේ ඒක උත්තරේ අපි හැඩ ගස්සලා ලියන්න පුළුවන්. 7න් 6යි r වර්ගය කියලා. හරි. ඔන්න ඔය විදිහටයි මේකේ උත්තරය ගන්නෙ. හරි. අපි ඉස්සරහට යමු. අඳුරු කළ කොටසේ වර්ගඵලය 105යි වර්ග සෙන්ටිමීටර සමචතුරස්‍රාකාරයේ පැත්තක දිග හොයන්න කියනවා. සමචතුරස්‍රාකාර තහඩුවේ පැත්තක දිග කියන්නේ මොකක්ද? මෙන්න මේ 2r කියන දිගනේ. මෙන්න මේ 2r කියන පෝෂන් එකේ වැලියු එක හොයන්න තියෙන්නේ. ඒතකොට එයාලා කියලා තිනවා මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය 10.5ලු. හරි. එහෙනම් මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය 10.5 කියලා ලියා ගන්නවා. ඉවරයි. 6 බෙදීම 7යි r වර්ගය කියන එක 10.5 කියලා ලියා ගන්නවා. හරි. එහෙනම් මම කොහොමද r හොයන්නේ? r හොයන්න කලින් මේක හරක් වුණ කරලා මෙහෙට දාලා ඉන්න ඕනේ. 7 උඩට යනවා 6 යට යනවා. ඒකට r වර්ගය 10.5 ගුණ කිරීම 7 බෙදීම 6. මේක සුළු කරලා බලමු. 4ක් 5 35න් 5 3ක් ඉදිරි 4ක් 1 7යි 4 බිඳින්න 3යි 7 7. හරි. එතන මෙයා 6න් බෙදද්දී වෙන උත්තරේ r වර්ගය. 6න් බෙදෙනවා ඇති ගොඩක් වෙලාවට 1යි 4 4 4 6 1යි 13 10 2යි හරි 1යි 13 6 2යි 1යි 15ට 6 ඒවා 2යි ඉතිරි 3යි දශමිකයක් තිබ්බා දෙයක් ගත්තා ඊට 6 හරි r වර්ගය යගේ කියනවා එහෙනම් r කියන්නේ වර්ගමූල 122.5යි මේක තමයි අවසාන උත්තරය හරි මේ කියන්නේ r ගයගේ අපෙන් අහන්නේ r ගයගේ නෙවෙයි 2r ගයගේ ඒතකොට මේක වර්ගමූල පාඩම නෙවෙයි ඒකින්ද මේකේ වර්ගමූලය යගේ ලියලා හොයලා පෙන්නන්න අවශ්‍ය වෙන්නේ මම හිතනවා මට සුළු කීම් වැරද්දක් වෙන්නේ නැහැ කියලා ඔයාලා හදද්දි බලන්න ගුණ කරද්දි මේ මට වැරදිලා හරි කියලා මම වෙලාව අඩු කරන්න ඕනින්ද ඉක්මනින් හැදුවා පැත්තක දිග වෙන්නේ 2r නේ කියන්නේ 2 ගුණ කිරීමේ r 122.5යි ඕන උත්තරය හරි රයිට් ඒ ගන්න එතනින් ඉවරයි ඊට පස්සේ b කොටසට යමු එක්තරා වැඩක් මිනිසුන් 8 දිනකට දින 6කදී මෙහෙම කර හැකියි හරිද අවශ්‍ය ටික ලියා ගන්න අද ටිකක් දිග ඩිස්කෂන් එකක් තියෙන්නේ සම්පූර්ණ පේපර් එකක් නේ